අයිබෝන් යාළුවනේ මම ඔද්දෝ ගලවෙතාවේ 2026 වර්ෂයේ අගෝස්තු මාසයේදී එක් දිනයන්ට අදාළව රාහු කාලය දක්වන වීඩියෝ එකක් සමගින් ඉතින් මේ වීඩියෝ එක බලන්නේ අලුත් යාළුවෙක් නම් මගේ channel එක subscribe කරලා ඊට හැපෙතෙන් තියෙන bell icon එක click කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකකින් දැනගන්න. ඒ වගේම තමයි යාළුවනේ වීඩියෝ එක හොඳයි නම් like කරන්න, comment කරන්න, share කරන්න යාළුවන්ටත් බලන්න. ඉතින් යාළුවනේ මම මගේ channel එකෙන් ජ්‍යොතිෂය සම්බන්ධ තොරතුරුත් නැකස් සම්බන්ධ තොරතුරුත් කතා කරනවා. ඔයාලට පුළුවන් channel එකට ගිහිල්ලා බලන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට 2026 වර්ෂයේ අගෝස්තු මාසයේදී එක් දිනයන්ට අදාළව රාහු කාලය යෙදිලා තියෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම අගෝස්තු මාසේ පළමු වෙනිදා සෙනසුරාදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය යෙදෙනවා උදේ 9:10 සිට උදේ 10:43 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 9:22 සිට රාත්‍රී 10:48 දක්වා. නැවත අගෝස්තු මාසේ දෙවනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස් 4:56 සිට සවස් 6:29 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා අලුයම 4:36 සිට උදේ 6:02 දක්වා. නැවත 2026 වර්ෂයේ අගෝස්තු මාසයේ 3 වෙනිදා සඳුදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා උදේ 7:37 සිට උදේ 9:10 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7:55 සිට රාත්‍රී 9:21 දක්වා. නැවත අගෝස්තු මාසයේ 4 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස් 3:23 සිට සවස් 4:56 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 3:09 සිට අලුයම 4:35 දක්වා. නැවත අගෝස්තු මාසයේ 5 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දහවල් 12:17 සිට සවස් 1:50 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:17 සිට අලුයම 1:43 දක්වා. නැවත අගෝස්තු මාසයේ 6 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස් 1:50 සිට සවස් 3:23 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා අලුයම 1:43 සිට අලුයම 3:09 දක්වා. නැවත අගෝස්තු මාසයේ 7 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 10:44 සිට දහවල් 12:17 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:49 සිට මධ්‍යම රාත්‍රී 12:15 දක්වා. නැවත අගෝස්තු මාසයේ 8 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 9:11 සිට උදේ 10:44 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා රාත්‍රී 9:22 සිට රාත්‍රී 10:48 දක්වා. නැවත අගෝස්තු මාසයේ 9 වෙනිදා ඉරිදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය සවස් 4:54 සිට සවස් 6:26 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:37 සිට උදේ 6:03 දක්වා. නැවත අගෝස්තු මාසයේ 10 වෙනිදා සඳුදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය උදේ 7:37 සිට උදේ 9:10 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7:54 සිට රාත්‍රී 9:21 දක්වා. නැවත අගෝස්තු මාසයේ 11 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස් 3:21 සිට සවස් 4:53 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා අලුයම 3:10 සිට අලුයම 4:37 දක්වා. නැවත අගෝස්තු මාසයේ 12 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දහවල් 12:16 සිට සවස් 1:48 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:16 සිට අලුයම 1:42 දක්වා. නැවත 2026 වර්ෂයේ අගෝස්තු මාසයේ 13 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා සවස් 1:48 සිට සවස් 3:20 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 1:42 සිට අලුයම 3:10 දක්වා. නැවත අගෝස්තු මාසයේ 14 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 10:42 සිට දහවල් 12:15 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:48 සිට මධ්‍යම රාත්‍රී 12:15 දක්වා. නැවත අගෝස්තු මාසයේ 15 වෙනිදා සෙනසුරාදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා උදේ 9:10 සිට උදේ 10:42 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 9:20 සිට රාත්‍රී 10:47 දක්වා. නැවත අගෝස්තු මාසයේ 16 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස් 4:52 සිට සවස් 6:24 දක්වා. මේ දින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:37 සිට උදේ 6:04 දක්වා. නැවත අගෝස්තු මාසයේ 17 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා උදේ 7:37 සිට උදේ 9:09 දක්වා.
රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7:52 සිට රාත්‍රී 9:19 දක්වා. නැවත අගෝස්තු මාසේ 18 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 3:19 සිට සවස 4:51 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා අලුයම 3:08 සිට අලුයම 4:36 දක්වා. නැවත අගෝස්තු මාසේ 19 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දහවල් 12:14 සිට සවස 1:46 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:14 සිට අලුයම 1:41 දක්වා. නැවත අගෝස්තු මාසේ 20 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 1:46 සිට සවස 3:18 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 1:41 සිට අලුයම 3:08 දක්වා. නැවත අගෝස්තු මාසේ 21 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා උදේ 10:41 සිට දහවල් 12:13 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:45 සිට මධ්‍යම රාත්‍රී 12:12 දක්වා. නැවත 2026 වර්ෂයේ අගෝස්තු මාසේ 22 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 9:08 සිට උදේ 10:40 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා රාත්‍රී 9:18 සිට රාත්‍රී 10:45 දක්වා. නැවත අගෝස්තු මාසේ 23 වෙනිදා ඉරිදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 4:49 සිට සවස 6:21 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා අලුයම 4:36 සිට උදේ 6:03 දක්වා. නැවත අගෝස්තු මාසේ 24 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 7:36 සිට උදේ 9:08 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 7:49 සිට රාත්‍රී 9:16 දක්වා. නැවත අගෝස්තු මාසේ 25 වෙනිදා අඟහරුවාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 3:16 සිට සවස 4:48 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 3:08 සිට අලුයම 4:35 දක්වා. නැවත අගෝස්තු මාසේ 26 වෙනිදා බදාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා දහවල් 12:12 සිට සවස 1:44 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය මධ්‍යම රාත්‍රී 12:12 සිට අලුයම 1:39 දක්වා. නැවත අගෝස්තු මාසේ 27 වෙනිදා බ්‍රහස්පතින්දා දවස දිවා කාලය සඳහා රාහු කාලය සවස 1:44 සිට සවස 3:16 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 1:40 සිට අලුයම 3:07 දක්වා. නැවත අගෝස්තු මාසේ 28 වෙනිදා සිකුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 10:40 සිට දහවල් 12:12 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10:44 සිට මධ්‍යම රාත්‍රී 12:11 දක්වා. නැවත අගෝස්තු මාසේ 29 වෙනිදා සෙනසුරාදා දවස දිවා කාලය සඳහා රාහු කාලය දෙනවා උදේ 9:08 සිට උදේ 10:40 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 9:16 සිට රාත්‍රී 10:43 දක්වා. නැවත අගෝස්තු මාසේ 30 වෙනිදා ඉරිදා දවසක් දිවා කාලය සඳහා රාහු කාලය සවස 4:47 සිට සවස 6:19 දක්වා. රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 4:35 සිට උදේ 6:02 දක්වා. නැවත 2026 වර්ෂයේ අගෝස්තු මාසේ 31 වෙනිදා සඳුදා දවස දිවා කාලය සඳහා රාහු කාලය උදේ 7:35 සිට උදේ 9:07 දක්වා. මෙදින රාත්‍රී කාලය සඳහා රාහු කාලය දෙනවා රාත්‍රී 7:47 සිට රාත්‍රී 9:11 දක්වා. ඉතින් යාළුවනේ මම අද ඔයාලට අරගෙන ආවේ 2026 වර්ෂයේ අගෝස්තු මාසයට අදාළව එක් දිනයන් හිදී රාහු කාලය දැක්වෙන වීඩියෝ එක. ඉතින් මම වීඩියෝ දැක්වෙන ආකාරයට රාහු කාලය මගහැරලා ඔයාලගේ සුබ වැඩ කටයුතු සුබ වේලාවන් අනුව යොදා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම මම කරන්නා වූ සුබ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලට සුබ දවසක්. ජය වේවා.